cutie tiny. අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දන්නවා අද වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් හස්බන්ඩ්ගේ මල්ලි එනවා. ඉතින් අපිට පුළුවන් වුණා මල්ලිව අපේ හර්ට් මැනේජර් විදිහට හයර් කරන්න. ඉතින් මල්ලි අද තමයි එන්නේ. ඉතින් එක්කන් එන්න මම යන්න ඕනේ. මිල්කින් කරලා මිල්කින් අතරමැද තමයි යන්න වෙන්නේ. 4:10ට බස් එක එනවා. ඉතින් මිල්කින් එක ටිකක් කලින් පටන් ගත්තා අද පටන් අරගෙන මං චුට්ටක් මිල්කින් කරලා දඩි බිදි ගාලා ගෙදරට ඇවිල්ලා අයියවයි නංගිවයිත් අරගෙන මල්ලිව පිකප් කරන්න යන්නේ. ඉතින් අපේ අම්මා ආපු වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවා නම් එතෙන්ටම තමයි මල්ලිවත් බස් එකේ අපි ගෙන්න ගත්තා. අපි ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් බැලුවා. ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් තිබ්බේ ටිකක් පරක්කු වෙලා. ඉතින් ඒක නිසා මල්ලිව බස් එකේම ළඟම ටවුන් එකට ගෙන්න ගත්තා. ඉතින් අපි හිටියා මේ කොහොම හරි ටිකක් පරක්කු වුණා මල්ලි එන්න. බස් එක අම්මා එනකොට නම් වෙලාවටම ආවා. විනාඩි 45ක් විතර පරක්කු වුණා. ඉතින් අපි මේ බාප්පා එනකන් තමයි බලන් ඉන්නේ. ඔන්න ආවා අපේ හර්ට් මැනේජර්. හස්බන්ඩ් ගෙදර ගියා. ඉතින් මම ඊටු ටික ප්ලාන්ට් වොෂ් එක එහෙම කරලා ගෙදර යනවා. ඉතින් එයා තනියෙන් මං ගියාම ඒ ටික කරේ. ඊළඟට ඉතින් අපි යනවා මල්ලිත් එක්ක ඩිනර් අවුට් එකකට. අද ඔන්න හුඟ දවසකට පස්සේ කලින් ඉවර කරගත්තා. කලින් පටන් ගත්ත නිසා. නැත්නම් හැමදාම අපි ගෙදර එනකොට 7:05 වෙලා. ඉතින් අපි යනවා සිටි එක පැත්තට. Free cookie. අපි බේග් ගහතම ඉතින් මේ ආයෙත් දවසක මල්ලි ට්‍රේනින් වෙනකන් තාම මම එනවා. ඉතින් යා පුරුදු කරන්න ඕනේනේ. එතකන් ඉතින් මම තාම මිල්කින් එකට එනවා. ඉතින් ඊට පස්සේ මල්ලි නිවාඩු දවසට තමයි මම වැඩ කරන්නේ. ඉතින් අපි වගේ නෙමෙයි අපි යටතේ කවුරු හරි සේවකයෙක් ඉන්නවා නම් ඒගොල්ලෝට අනිවාර්යෙන් නිවාඩු දෙන්න ඕනේ. ඉතින් අපි කරන්නේ අපේ දෙයන්. ඉතින් එතකොට අපිට නිවාඩු නැහැ. හැබැයි අපි යටතේ කවුරු හරි මේ විදිහට සේවය කරනවා නම් අනිවාර්යෙන් එයාලට නිවාඩු තියෙන්න ඕනේ. ඉතින් කොහොම හරි මේ මල්ලි මයි මිල්කින් එක පටන් ගන්න හදන්නේ. හස්බන්ඩ් ගියා බලව පික් කරගෙන එන්නේ. ඉතින් ඔන්න එයා මේ දෙන්නව අරගෙන ඇවිල්ලා. ඉතින් තුන්දෙනාම ෂෙඩ් එකේ ඉන්නවා මේ මුල් දවස් ටිකේ. ඉතින් ඔහොම තමයි කරගත්තේ මල්ලි ටිකක් හුරු වෙනකන්. මේ සෙන්සුරාදා දවසක හරි ඉරිදා දවසක් හරි මම ටවුන් ගිහිල්ලා ඇවිල්ලා ඒ ගමන් ඔන්න ලෑස්ති වෙලා ටක් ගාලා යනවා. සත්තු ටික අරගෙන එන්න. ඉතින් මල්ලි පළවෙනි පාර තමයි මල්ලිත් එක්ක මෙහෙම සත්තු අරන් එන්න යන්නේ. ඉතින් යා හිමීට සත්තු ටික ලං කරගන්න. දැන් අපි එක පාට ඒගොල්ලොන්ට යන්න දෙන්නේ නැහැනේ. චුට්ටක් ඉතින් ලං කරගෙන බුලින් කට්ටියව බලනවා. කියන්නේ මද ලක්ෂණ පෙන්වන කට්ටිය හොයනවනේ. ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් ඒගොල්ලෝ ගේට් එක ළඟට ලං කරා.
ඊළඟට අපි දෙන්නවා ෆෙන්ස් එකක් ගලවන්න තියෙනවා. ඉතින් හෙට එන්නේ මේකේ ඉතුරු භාගෙට. ඉතින් ඒක නිසා ෆෙන්ස් එක ගලවන්න තමයි හදන්නේ. මේ ඉන්නේ එහා ෆාම් එකේ කට්ටිය. ඉතින් මේ ඒගොල්ලන්ට කෑම මදි. ඉතින් අපි මෙතෙන්ට ආපුවම කෑ ගහගෙන අපේ පැත්තට එනවා අපි වෙන තැනකට මාරු කරයි කියලා හිතලා. ඉතින් ඒගොල්ලෝ මාරම ලස්සනයි. මේ ඔක්කොම පිරිමි සත්තු. ඉතින් එයාලගේ අර පාටවල් හරිම ලස්සනයි. අපේ ඉතින් කට්ටිය එකම වගේනේ හැමෝම. මෙතන එක එක පාට කට්ටිය ඉන්නවා. ඉතින් අන්න අද ඉඳලා මම උදේට යන්නේ නැහැ. මල්ලිට දැන් හොරුයි. උදේට පටන් ගන්න වැඩ ටික හොරුයි. නැත්තම් මං උදේත් ගියා මල්ලි හොරු වෙනකන් ඔය ප්ලාන්ට් එක ඔන් කරන්න ඒ දේවල් වලට. ඉතින් අයියවයි නංගිවයි ඇහැරගෙන ලෑස්ති කරගෙන මමත් ඉක්මනට ලෑස්ති වෙලා ස්කෝල් එකට යන්න තමයි හදන්නේ. ඉතින් ආපු ගම මම ටක් ගාලා බෙඩ්ෂීට්ස් දෙන්න දාන හුඟ දවසකින් බැරි වුණා. නැත්තම් මම සතියකට සැරයක් හොදනවාමයි. ඉතින් පහුගිය ටිකේ බැරි වුණා. ඉතින් අද කුණාඩු දවස සැරින් සැරේ වෙදර් එක වෙනස් වෙනවා. හිනවා පායනවා. කොහොම ගමාරි මං උයන්න තමයි හදන්නේ දවාලට. ඉතින් ඇපල් හදලා බීට් හදලා සෝයා මීට් හදුවා. ඉතින් කොහොම හරි ඒවා වීඩියෝ කරගෙන නෑ මම. පස්සේ තමයි මතක් වුණේ එඩිට් කරද්දි තමයි මතක් වුණේ සම්පූර්ණයෙන් වීඩියෝ කරගෙන නෑ කියලා. ඉතින් ගෙවුණු මාස කීපය ගෙවිලා ගියේ අපේ ජීවිතේ තිබ්බ අමාරුම කාලේ. මන් දන්නේ ඒක දැන් මතක් කරනකොට කොහොමද කරගත්තේ කියලා හිතෙනවා. මගේ වැඩේ දවස පුරාම එහෙට දුවනවා මෙහෙට දුවනවා ඉස්කෝලේට දුවනවා ෆාම් එකට දුවනවා. ඔහොම තමයි. ඉතින් ඔන්න දැන් මට ලොකු නිදහසක් හම්බෙලා තියෙනවා මාස ගානකට පස්සේ. ඉතින් කොහොමරි වෙනදා වගේ එහෙට මෙහෙට දුවන්න ඕනේ නැහැ. චුට්ටක් ඉතින් නිදහසේ ඉන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මේටින් එහෙම ඉවර වුණාම හස්බන්ඩ්ටත් නිවාඩු ගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි ඉතින් අමාරු කාලේ දරාගෙන අල්ලගෙන හිටපු හින්දා ඉතින් අපිට දැන් ටික ටික ලේසි වෙනවා. පහුගිය කාලේ මම අතෑරලම දාලා තිබ්බ දේ තමයි රෙදි නමන එක. මොකද ඒකත් පිළිවෙලට කරන්න ගියොත් මට අමාරු වෙනවා. ඉතින් දැන් ටික ටික මම ගේ අස් කරගෙන යනවා. ඉතින් රෙදි නමන එක නැමුවේ නැහැ කියලා ලොකු හානියක් වෙන්නේ නැහනේ. ඉතින් අනික් කෙව් අතාරින්න නැතුව කරා. රෙදි නමන එක මම අතෑරලා දැම්මා. කොහොමත් අකමැති වැඩක්. ඉතින් දැන් ගෙදර ටික ටික පිළිවෙල කරනවා. ඉතින් ගෙදර ඉන්න නිසා ඉතින් හවස් වරුවේ අපි 3 දෙනා එකතු වෙලා කේක් එකක් හදන්න හදන්නේ. මම කේක් මික්ස් එකක් ගෙනාවා. සාමාන්‍ය වලින් හදන්නේ නැහැ. තෝනි මේ පෙන්නන්නේ එයාගේ මේ පුතුවල ටීචර් නේල් පොලිෂ් ගාලා ඒක. ඉතින් අපි 3 දෙනාත් එක්ක ඉක්මනට කේක් මික්ස් එකකින් හදනවා. මික්ස් එකෙන් හදනකොට ලේසියි. හැබැයි මම අහලා තියෙනවා ඒව එච්චර හොඳ නැහැ කියලා වැඩිපුර කන්න. ඇත්තද බොරුද දන්නේ නැහැ. ඉතින් එහෙම අහලා තියෙනවා. කොහමද ගෙදර එලකිරි ඉවරයි. ඒකින්ද පිටි කිරි වලින් අදා ගන්නවා. නැත්නම් ඉතින් ෆාම් එකෙන් අරන් ඇවිල්ලා බෝයිල් කර කර ඉන්න වෙනවා. ඒකින්ද මේකට කිරි බටරුයි බිත්තර දෙකයි තමයි මික්ස් කරන්න තිබ්බේ. ඉතින් ඔන්න හදලා ඉවරයි. බේක් වෙන්න දැම්මා. ඉතින් ඔහොම තමයි දවස් කිහිපයක් ගත වුණේ. ඉතින්
ඉස්සරහට මට වීඩියෝ වෙනස් විදිහට කරන්න පුළුවන් වෙයි. කාලෙත් තියෙනවනේ. ඉතින් හැමදාම ඔයගොල්ලෝ දිග වීඩියෝස් ඉල්ලනවා. ඉස්සරහට පුළුවන් වෙයි. ඉතින් ඔන්න කේක් එකත් බේක් වෙලා. ඉතින් වීඩියෝ එක බලුවට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.